everyone, welcome back to my YouTube channel. අද vlog එක ටිකක් වෙනස් එකක්. මොකද අද මම මාවම solo date එකකට නිකන් යනවා. Honestly ඉස්සර තනියම එළියට යන්න මං කලින් ගොඩාක් ලැජ්ජයි සහ බයයි. දැන් slowly මම මගේ own company enjoy කරන්න ඉගෙන ගන්නවා. ඉතින් මුලින්ම රෙඩි වෙන්න ඕනේ. සෝලෝ ඩේට් එකක් කියලා outfit එක මම ස්කිප් කරන්න බෑනේ. අද මම comfortable එකක් තමයි ඇඳගෙන යන්නේ. මොකද මම සලූන් එකට යන්න තියෙනවා. ඉතින් ගොඩාක් මම ලොකුවට මේකප් කරන්නෙත් නැහැ. ගොඩාක් ලොකුවට මම මේකප් කරන්නේ නැත්තේ මොකද මම අද යන්නේ මගේ ක්ලීන් අප් එකට. ඉතින් එතකොට කොහොමද වැඩක් නැනේ. මම ඉතින් face cream එකයි sunscreen එකයි lipstick and eyebrow pencil එකෙන් යන්දා එච්චරයි. මගේ කොණ්ඩෙත් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන හින්දා ඒකත් හදාගෙනම අපි යමු. Okay, finally I am ready. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මෙහෙම hina වෙලා ගෙදරින් එළියට බැස්සට පස්සේ තමයි එළිය දැක්කේ මම. පුදුම රස්නයක් තියෙන. ඉර පායන දවස් ලස්සනයි තමයි. ඒ වුණාට මෙහෙනම් ලංකාවට සාපේක්ෂව රස්නේ ටිකක් වැඩි. හොඳ වෙලාවට මම sun cream ගෑවේ නැත්නම් එහෙම පිච්චිලා මැරෙන්නේ. ඉතාලියේ මෙහෙම පාරවල් වල ඇවිදින vibe එකට මං මාර ආසයි. මොකද කියනවා නම් calm and very peaceful. පාරෙත් මම තනියම යන්නෙත් අද තනියම. අද මගේ solo date එක මම මුලින්ම යන්නේ සලූන් එකට. මගේ appointment එක දාලා තියෙන්නේ 2ට. වෙලාව 12යි. මට එතනට යන්න පැයක් යනවා. ඉතින් වෙනදා වගේම මම ට්‍රෑම් හෝල්ඩ් එකට වෙලා හිටියා. ට්‍රෑම් කියනකම් හැබැයි මේ පාරණයි ඉක්මනට ආවා. අද මම සෝලෝ ඩේට් එකක් යන්න හිතුවේ මගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් කරගන්න ඕනි කියලා හිතුන නිසා. ඉස්සර මම මෙහෙම තනියම ඇවිදින්න ටිකක් බයයි. මම දැන් හැමදේම හෙමින් ඉගෙන ගන්නවා. enjoy my own company. මට සැලූන් එකේ අපොයින්ට්මන්ට් එකට යන්න තව වෙලා තියෙන නිසා මම මගින් බැස්සා. මට ටිකක් බඩගින්නක් ආවා. ඉතින් මම මගේ ෆේවරිට් ප්ලේස් එකට තමයි මේ ආවේ. ඔයාලා දන්නවද? අද දවසේ මං ආසම කරන දේ තමයි මේක. මොකක්ද දන්නවද? බබල් ටී බොන එක. මේ ප්ලේස් එක මාරම ලස්සනයි. ඇත්තටම කියනවා නම් මෙතනට ආවම මගේ මයින්ඩ් එකත් මාර විදිහට රිලැක්ස් කාම් වෙනවා. මේ රස්නෙත් එක්ක ඉපා වෙනවනේ. මේකේ ඇතුළට ආවම මාරම කාම් and cozy vibe එකක් තමයි දැනෙන්නේ. ඉතාලියේ මේ වගේ aesthetic places හම්බුන එක ගැන නම් මම මාර විදියට ආසයි. අද දවසේ මගේ plan එක simple, rush වෙන්නේ නැතුව මට ඕනේ අද දවස peaceful විදියට මගේ දවස අද ගෙනියන්න. මේ වගේ පුංචි දේවල් තමයි අන්තිමට මගේ memories වලට එකතු වෙන්නේ. සමහර විට අපිට තියෙන සතුට කියන්නේ මේ වගේ පුංචි දේවල් කියලාත් මට වෙලාවකට හිතෙනවා. බබල් ටී එකත් මං කොමාරි ගත්තා. එළියේ රස්නේ ඉඳලා මේකට ඇවිල්ලා බබල් ටී එක බිව්වම මාර රිෆ්‍රෙෂ්මන්ට් එකක් එනවා. වෙලාවකට සතුට කියන්නේ ගොඩාක් සල්ලි දීලා ගන්න ඕන දෙයක්වත් නෙමෙයි. මේ වගේ පුංචි කූල් ඩ්‍රින්ක් එකක්, තනියම ඇවිදින එක, calm vibe එකත් එක්ක මේ වගේ peaceful place එකක් වෙන්නත් පුළුවන්. සෝලෝ ඩේට් කියන්නේ තනි වෙනවා කියන එකම නෙමෙයි. අවකම සමහර වෙලාවකට ඒක it feels
හේලි. ඔයාට ඔයාගේ මතයන් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාට සතුටු වෙන්න ඇත්තටම මොනවද ඕනේ කියලා දැනගන්නත් පුළුවන්. අද දවසේ මම ගොඩාක් දේවල් හිතන්නේ. මට ඕනේ අද දවස සතුටින් එන්ජොයි කරන්න විතරයි. හැබැයි අද මම ගත්තේ වෙනදට බොන බබල් ටී එක නෙමෙයි. ඒක මෙතන නැහැ. ඒ වුණාට මං ඊට වඩා ඒ වගේම රස තියෙන එකක් තමයි ගත්තේ. මට නම මතක නැහැ. මම හිතුවා දැන් මේකත් එළියට අරගෙන ගිහින් බලන්න මට බස් එක ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා. සලූන් එකට යන්න තියෙන්නේ මට බස් එකේ. ඉතින් එළියට යන්න කලින් මං ආස කරන තව ෂොප් එකක් දැක්කා මම. ඒකේ ඉන්නේ ලස්සන ටෙඩි බියර්ස්ලා එක හරියට මිනිස්සු එක වගේ. ඉතින් ඒකෙත් කියුට් දේවල් ගොඩාක් තිබ්බා. මම ඒකට ගියේ නෑ මට නැත්තම් යන්න පරක්කු වෙන නිසා. වෙලාව රෙඩි. තව මට පැයක් තියෙනවා. මට එතන යන්න විනාඩි 20ක් වගේ යන්න මෙතන ඉඳලා ගියොත්. වෙලාව තියෙන නිසා මම ආසම කරන ෂොප් එකට තමයි මේ ආවේ. මම කලින් වීඩියෝ එකෙත් මේ තැන පෙන්නුවා. ඇත්තටම කියනවා නම් මෙතනට ආවම මගේ මූඩ් එක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. මොකද මෙතන තියෙන දේවල් වලට මම මාරම ආසයි. ප්‍රයිසස් උත් එච්චර ලොකු ගණන් නැහැ. පුංචි ගණන්. ඒක නිසා මෙතන තියෙන දේවල් හරිම කියුට්. ඔයාලා දන්නවද? මේ වගේ පුංචි shopping trips අපේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරනවා කියලා. ඇත්තටම මට ඕන නැති දේවල්ුත් තියෙනවා. ඒ වුණාට ඒවත් හරිම ලස්සනයි, colourful and මාර cute. මේ shop එකේ මුකුත් මං ගත්තේ නැතත් මේ shop එක ඇතුලේ පුංචි රවුමක් ගියත් ඇති මට මාරම සතුටක් දැනුණා. ඒ ෆීලින් එක නම් මෙතනට එන්න ඕනේ. මෙතන ඉතින් stationaries, cute mugs, ලස්සන candles, එක පාටින් lights, ගොඩාක් දේවල් තියෙනවා. ගෑනු ළමයි වනම් පිස්සු අටන තරම් මෙතන ලස්සනම දේවල් තියෙනවා. ඒ වගේම soft toys උත් තියෙනවා. තෝරලා මමත් ඉතින් පුංචි දෙයක් ගත්තා. ඉතින් දැන් ඒක බිල් කරලා මට යන ගමන් හම්බුණා රිෆ්‍රෙෂ්මන්ට් ටවල් එක. ඉතින් ඒකත් අරගෙන මට යාළුවෙක්වත් හම්බුණා. ඉතින් එයාටත් හායි කියලා මම මගේ බස් එක එනකන් හිටියා. ඕන ඉතින් මම බස් එකට නැගලා දැන් මගේ සලෝන් එකට යන ගමන් මම කොහොමත් වින්ඩෝ සීට් එකේ තමයි යන්න ආස. ඉතින් වින්ඩෝ සීට් එකක් ළඟ ඉඳගෙන එළිය බල යනවා තරම් දෙයක් නැහනේ. මහන්සි තමයි. ඒ වුණාට මට අද සතුටු දවසක්. අද මගේ සෝලෝ ඩේට් එක මාරම සිම්පල්. අද මම ඇවිත්තා. මං ආසම තැනින් බබල් ටී එකක් පිව්වා. ඒ වගේම මං ආසම කරන ෂොප් එකට ගියා. ඒකෙන් පුංචි දෙයක් මට ගත්තා. ඔයාලා දන්නවද? සෝලෝ ඩේට් එකේ බෙස් පාට් එකක් තමයි තමන්ට දෙයක් ගන්න එක. ඒක ලොකුද පොඩිද කියන එක නම් අදාළ නැහැ. ඔන්න දැන් ඉතින් මම බස් එකෙන් බහැලා මේ සලූන් එකට යන ගමන්
සෝලෝ ඩේට් එකට සැලොන් විසිට් එකක් තියෙන එකත් පර්ෆෙක්ට් අයිඩියා එකක් වෙන්න ඇති කියලා. මොකද දන්නවද? ඇත්තටම අපේ ස්කින් එක රීෆ්‍රෙෂ් කරනකොට අපේ මුළු මූඩ් එකම චේන්ජ් වෙනවා. ෆේස් ක්ලීන් අප් එකෙන් පස්සේ ෆීල් වෙන රීෆ්‍රෙශ්මන්ට් එක නම් මාරම පර්ෆෙක්ට්. ස්කින් කෙයා කියන්නේ අපේ බියුටි එක විතරක්ම නෙමෙයි. ඒක මෙන්ටල් පීස් එකක්. ඔන්න දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. මම මේ දැන් ලොක්ක වගේ ගියාට ගොඩාක් දුර ආවා රේල් පිල්ලක් හොයාගෙන. මොකද මට ට්‍රෑම් එකේම තමයි යන්න ඕමනා වුනේ. බස් එක ගන්න තැන මට වෙන තැනක් නිසා. ඉතින් කොහොම හරි ට්‍රෑම් එකක් ආවා විනාඩි 2කින් විතර. මං ඒකෙන් නැගලා ගියා. ස්ටේෂන් එක ළඟට යන්න ඕන වුනේ. මට ආයි බඩගිනි. මං දවල්ට මුකුත් කෑවේ නැහැ. ඉතින් මම ආවේ KFC එකට. මට හොඳටම බඩගිනි නිසා මම ඕඩර් කරේ බන් එකක්. ඉතින් මගේ ඕඩර් එකත් අරගෙන මම මගේ බීම් එක ෆිල් කරගන්න ඕනේ. මෙහි අපිට ඕන තරම් ෆිල් කරගන්න පුළුවන්. අන්ලිමිටඩ් තමයි මෙහි තියෙන්නේ. ඉතින් ඒක ෆිල් කරගෙන මං යනවා මගේ මීල් එක එන්ජොයි කරන්න. සෝලෝ ඩේට් වල බෙස්ට් පාර්ට් එකක් තමයි ඔයාට ඕන දේ කරන්න පුළුවන්. No pressure, no plans, just peace. සරලව කියනවා නම් ඔයා තනියම එළියට යන එක, ෂොප් කරන එක, මූවි එකක් බලන්න යන එක, ඒ වගේ දෙයක් තමයි සෝලෝ ඩේට් එකක්. ඒ වගේම තව දෙයකින් කිව්වොත් ඔයා ඔයාවම සතුටු කරන දවසක්. සෝලෝ ඩේට් එකක් ඇත්තටම තමන්ට ඉගෙන ගන්න දේවල් එකතු කරලා දෙනවා. පුංචි පුංචි දේවල් අපි නෝටිස් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ලස්සන මොමන්ට්ස් අපි ඇප්‍රීෂিয়েට් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමන්ට තමන් ආදරය කරන්න ආය දෙපාරක් හිතන්න එපා. අද දවස මගේ හිතට මාර සැහැල්ලුවක්. ඒ වගේම මං ගොඩාක් සතුටු වුණා. අපිට සතුටු වෙන්න ජීවිතේට මහා ගොඩාක් ඕනේ නෑ. පුංචි දෙයක් ඇති අපිට අපිව සතුටින් තියන්න. ඔයාලත් කවදා හරි Tamanටම පොඩි සෝලෝ ඩේට් එකක් දෙන්න. මං හිතනවා ඒක ඇත්තටම ආදරණීය වෙයි කියලා. ඔන්න ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා. ඉතින් I will see you on next video. So thank you guys for watching. Bye.